ආයිබෝවන් කියලා පිළිගන්නවා ප්‍රොෆෙෂනල් ජොබ් YouTube නාලිකාවට. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කමර්ෂල් බැංක් එකේ මේ වෙද්දී ඔයාලට ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන් රැකියා අවස්ථා කිහිපයක් ගැන. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් ඔයා අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැම්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න. ඔයාලට මේ වීඩියෝ සම්බන්ධ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment කරන්න. ඒ වගේම රජය සහ පෞද්ගලික අංශයේ රැකියා ගැසටුන් සැනින් ඔයාලව දැනුවත් කරන්න අපි මේ වෙද්දී WhatsApp channel එකක් හදලා තියෙනවා. ඒකේ link එක description එකේ දාලා තියන්නම්. ඒකත් follow කරලා තියාගන්න ඕගොල්ලන්ට ඉක්මනින් දැනුවත් වීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි වීඩියෝ එක ඉස්සරහට යමු. ඔයාලට commercial bank එකේ ඕනෑම තනතුරක් ගැසටුණු ගමම්ම බලා ගන්න විදිහත් මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙද්දී ඔයගොල්ලන්ට ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන් රැකියා අවස්ථා ගැන කතා කරොත් ඔයගොල්ලෝ මුලින්ම Google එකේ search කරගන්න ඕනේ www.combank.lk කියලා. මේ විදිහට search කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ වෙබ්සයිට් එකක් තමයි බලා ගන්න පුළුවන්. ඔයා මෙතනින් සිලෙක්ට් කරගන්න ඕනේ මේ careers කියලා තියෙන එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් open positions කියලා මෙතන ඔයාලට ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන් රැකියා අවස්ථා ටික ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ වගේ closing date එකත් ඔයගොල්ලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ වෙද්දී ඔයගොල්ලන්ට ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන් රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ හැම එකක් ගැනම කියවලා බලලා ඔයාගේ සුදුසුකම් වලට ගැලපෙන එකක් තිබ්බොත් ඔයාලට ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා. මුලින්ම තියෙනවා assistant company secretary, ඊළඟට manager supply chain, dealer finance, assistant legal officer. ඒ විදිහට ඔයගොල්ලන්ට රැකියා අවස්ථා කිහිපයක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පල්ලට යද්දී ඔයගොල්ලන්ට තවත් රැකියා අවස්ථා බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ මේ රැකියා අවස්ථාව සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් සහ මේ පිළිබඳව තොරතුරු දැනගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයගොල්ලන්ට මේක ක්ලික් කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ රැකියාවට අදාළ සියලුම තොරතුරු මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක හරහා බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලන්ට මේකෙදි බලා ගන්න පුළුවන් මේ සඳහා ඇතුළත් වීමට අවශ්‍ය සුදුසුකම් මොනවද සහ මේගොල්ලෝ බලාපොරොත්තු වෙන එක්ස්පීරියන්ස් ඒ සියලු දේම ඔයගොල්ලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේක ගැන කතා කරොත් මේක සඳහන් කරලා තියෙනවා attorney at law කෙනෙක් වෙන්න ඕනි කියලා. ඒ වගේම 3 year experience මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. මේ විදිහට ඔයගොල්ලන්ට මේ සුදුසුකම් බලලා ඔයාට මේ සඳහා සුදුසුකම් තියෙනවා නම් ඔයගොල්ලන් මේ apply now කියන එකෙන් apply කිරීමේ හැකියාව තියෙනවා. මීට අමතරව රැකියා අවස්ථා කිහිපයක්ම තියෙනවා ඔයගොල්ලෝ බලන්න. ඒ වගේම internship තියෙනවා. ඔයාගේ සුදුසුකම් වලට ගැලපෙන එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ආයුධම් ගන්න. මේ banking trainees කියලා තියෙනවා. මේක closing date එක තියෙන්නේ 2025 දෙසැම්බර් 31. මේ සඳහා ඔයගොල්ලෝ ඇතුළත් වෙනවා නම් අපසු තස් පෙළ විභාගයේ විෂයන් 3කින් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම අපසු සාමාන්‍ය පෙළ විභාගයේ ඔයගොල්ලෝ විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනේ. සම්මාන සාමාර්ථ 4ක් සහිතව. මේ සම්මාන සාමාර්ථ 4ට C පාස් එකක් තියෙන්න ඕනේ ගණන් වලට. ඒ වගේම A හරි B හරි පාස් එකක් තියෙන්න ඕනේ ඉංග්‍රීසි වලට. ඒ වගේම ඒ දේවල් ඔයගොල්ලෝ ලබාගෙන තියෙන්න ඕනේ පළවෙනි පාර ඕලෙවල් එක්සෑම් එකට මූණ දීලා. ඒ විදිහට තමයි මේකේ සුදුසුකම් තියෙන්නේ. මේ විදිහට ඔයගොල්ලන්ට හැම රැකියාවකම සුදුසුකම් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ apply now කියන එකට ගිහිල්ලා මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා. මේ විදිහට මේ ෆෝම් එකක් තියෙනවා. මේක ෆිල් කරලා ඔයගොල්ලන්ට ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා. මේක ඉතාමත් සරල ෆෝම් එකක්. මේකේ වැඩි විස්තර නැහැ ඔයගොල්ලන්ගේ personal details සහ education details තමයි දාන්න තියෙන්නේ. මේ විදිහට තමයි මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්නේ සහ රැකියා ගැසට් වෙච්චාම කමර්ෂල් බැංක් එකේ මේ විදිහට තමයි ඔයගොල්ලන්ට බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. අද වීඩියෝ එකෙන් මේ පිළිබඳව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.